චූටිමෙන්ක සුදුමනික බාන් තාතිගේ වැඩ බලමු කවුද මාත් එක්ක ගෙදර යන්න ඉන්න වාසනාවන්තයා කියලා. අවසස්සේ පෙම් කින්න කපල් දෙකක්. වෙනවද guys? තමයි කියන්නේ ඩොලර් 6යි මල. මේ වහන්ද මන් දැන් මලක් අපිට. හායි ඔස් ලයිව් විත් එල්සා අපේ YouTube channel එකට ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපිට නිවාඩු දවසක්. ඉතින් අද අපි හිතුවා යාළුවෝ ටිකක් එක්ක මේ සමයේදී තියෙන තවත් විශේෂ දෙයක් බලන්න යන්න. අපි එකපාරක් ලැවෙන්ඩර් ෆාම් එකක් බලන්න ගියා. ඉතින් ඒකේ vlog එකත් අපි මේ අපේ YouTube channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම අද අපි හිතුවා sunflower ෆාම් එකක් බලන්න යන්න. මෙහි සමයකට ගොඩක්ම මල් පිපෙන හින්දා මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න ඇත්තටම ආස හිතෙනවා. ටික දවසක් බලාගෙන හිටියා අපි මේ ෆාම් එකට යන්න. මොකද මේ ෆාම් එකේ මල් පිපිලා නැති නිසා මල් පිපෙනකම් බලාගෙන ඉන්නත් උනා. ඉතින් එයාලා හැම වෙලෙම Google එකේ අප්ඩේට් කරනවා මල් පිපෙනවද නැද්ද? දැන් මල් පිපිලා තියෙනවා. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ අප්ඩේට් එයාලා දෙනවා. ඉතින් අපිත් සති ගාණක් බලාගෙන ඉඳලා ඔන්න අද ඒ දවස දාගත්තා. කලින් බුක් කරලා තමයි මේ ෆාම් එකට යන්න ඕනේ. අපේ ගෙදර ඉඳන් නම් විනාඩි 45ක් විතර තමයි තිබුණේ. අද නම් ඉතින් මමයි මගේ හබි එල්සා බබයි තනියම නෙවෙයි යන්නේ. අපේ යාළුවෝ ටිකකුත් අද මෙතන ඉඳන් හම්බ වෙනවා. අපි ඔක්කොම අද කතා වෙලා තමයි ආවේ. අපි ඇතුළට ගිහින් බලමුකෝ මේ ෆාම් එක අර ලැවෙන්ඩර් ෆාම් එක වගේම ලස්සනයිද කියලා. Are you playing together? Your name and I will look you up. Sean and Bilal. And was that for 1 o'clock or 12 o'clock? 1 o'clock. 1 o'clock. Oh, I don't know how that's happened. Did you come with a big group? Yeah. Yeah, okay, we already checked you in. Alright, no problem. Okay, thank you. Sangko Mima? Ini Messi. Anna. Pidimas ba? Ini Messi කොහෙන්ද ඉන්නේ? කීයට දාවේ? අපි අනිත් යාළුවෝ දෙන්නා. දෙන්නෙක් මග.
අපි ටිකක් ඇවිදලා බලමු නේ. ඒක තමයි. ඔව්. දැන් මේ වෙලාවේ ඉර නැති නිසා මල් ටික කොයි පැත්තටද තියනවද? අපි දැන් ඉන්නේ මල් වලට අනිත් පැත්තටනේ. ඒක නම් මෙන්න මේ පැත්තට නේද? ෂා. ලස්සනයි. අපිටත් වැඩි උසයි. සුදුකෝ. ඉතින් අද අපි ආවා මේ සන්ෆ්ලවර්ස් බලන්න. මේ පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ ටිකක් වහිනවා. වහින සීන් එකක් තියෙනවා. ඒනට ඊයේ වෙද එක බලාදී තිබුණේ අද අවුව පායලා තියෙනවා කියලා. Tunggu. sunflower. Ini ada sunflower. Ini බලන්න. යා වගේ සුදු. ෂෝට්. Sudah. Wow. Shoo. Wow. Oh, ini pada ni kau. Asik lah. Istilah di mana? Ni. Istilah di mana? Maya ni. Wow. යාලු පේනවනේ අද අපි ආව සන්ෆ්ලවර්ස් බලන්න. අපිට මේකට එන්න මීට ඉස්සෙල්ලා අපි රෙඩි වුණත් මේ කට්ටිය අවසර දීලා තිබුණේ නැහැ. මොකද මේ සීසන් එක නොවන නිසා මොකද මල් හොඳට පිපිලා තිබුණේ නැහැ. ඒක නිසා අපිට කල් දාන්න සිද්ධ වුණා. ඉතින් අද තමයි දවස. මේ බන් මිනස්. අර ලැවෙන්ඩර් ෆාම් එක වගේම මිනස් ගොඩාක්. ඔයගොල්ලන්ට මතක ඇති අපි මීට ඉස්සෙල්ලා වොග් එකක් කරා ලැවෙන්ඩර් ෆාම් එකේ. ඒත් මේ වගේ මී මැස්සෝ හැම තැනම. ඉතින් මේකෙත් ඒ වගේම තමයි. මේන අපි චූටි මී මැස්සි. සංකු බලන්න අපේ සංකුගේ අද අවුට්ෆිට් එක ලස්සනයිද කියලා. සමන අපි අහලා තින්නේ සන්ෆ්ලවර්ස් හැරෙන්නේ හිරු තියෙන දිසාවට. ඒ ඔක්කොම හැරලා තින්නේ මේ පැත්තට. ඉතින් ඉරක් නම් පේන්නේ නැහැ. අපිට නිගමනය කරන්න පුළුවන් ඉර ඇත්තේ මෙන්න මේ පැත්තේ කියලා. ඉර වැහිලා තින්නේ. ඉරක් නෑ. මල් ඔක්කොම හැරලා තින්නේ මේ පැත්තට. සංකු වගේම. අපේ සංකු බබා වගේම. ඉතින් සන්ෆ්ලවර් මලක තියෙන විශේෂත්වය එහෙම තමයි සූර්යකාන්ත මලේ තියෙන විශේෂත්වය මේ පේනවනේ මේ මල් දහස් ගානක එකතුවක් තමයි සන්ෆ්ලවර් මලක්.
මලක් කියන්නේ එක මලක් හැදෙන්නේ මල් තියෙනවා 1000 ගාණක්. ඔකට දැක්කොත් පේනවා. මල් 1000 ගාණක එකතුවක් තමයි සූර්යකාන්ත මලක් කියන්නේ. අනෙක් විශේෂත්වය මේ මල් නිතරම ඕපන් වෙලා තියෙන හැරිලා තියෙන්නේ හිරු නැගින හිර දිශාවට. හිරු පායන දිශාවට මුහුණලා තමයි මේ මල් පිහිටන්නේ. එකම පැත්තට ලස්සනට තියෙන බල හරිම ලස්සනයි. අද වෙදේක චුට්ටක් අවුල් ගියා. මොකද චුට්ට අවුව තිබුණා නම් මේක තවත් ලස්සනයි. කලර්ෆුල් වෙනවා. අද චුට්ටක් වෙහිබර අඳුරු ගතියක් තියෙන්නේ. අන්න බලන්න චූටිමෙන්ක සුදුමෙන්ක මං තාත්තිගේ වැඩ අපිටත් වැඩිය ලොකු මලක්. කොහොමද ලස්සන? ඔකටත් බලන්න මම සූර්යකාන්ත මලක් වගේද? ඇඳපු නම් ඒ පාටට තියෙනව නේද සක්කු බබා? අපි ඉතින් අද සන්ෆ්ලවර් ෆාම් එකට එන්න ඕන හින්දාම තමයි මේ කහ පාට ඇඳගෙන ආවේ. සන්ෆ්ලවර්ස් බලන්න ආව තවත් කපල් එකක්. ලස්සනයි නේ? වෙදේකා චුට්ටක් මේ සුපිරියට තිබුණා තවත් මරු අවුව චුට්ටක් තිබුණා. ගන්නවත් බැරි තරම් හැම තැනම මල් වේ මල් ගස් හිටවලා තියෙන්නේ. නැතන් ගුත්ත. ඒ ලෝක. සංකුත්ත වගේ තූති මලක්. අනේ පව්. අන්න තංකුත්ත ඔයා වගේ. චූටි එකක්. තූති වගේ. ඔව් තූති වගේ. Hi guys, ඔන්න ෆාම් එක ගැන පොඩි විස්තරයක් කරනවා නම් හැම්ප්ටන් පාක් ඉඳන් අපි විනාඩි කීයක් ආවද? විනාඩි 45ක්.
විනාඩි 45ක දුරක් ආවා මේ ලොකේෂන් එක පිළිබඳව හරි විස්තරේ මේක අපි දාන්නම් ලොකේෂන් එක මේකට එන්න ටිකට් එකක් ගන්න ඕන වේලාසන බුක් කරන්න ඕන ටිකට් එකක් $11ක් වෙනවා එක්කෙනෙක්ට ඊට අමතරව අපි ආසාව තිබ්බට බෑ පැය දෙක ගයිස් මෙතන ඉන්න දෙන්නේ මේ පැය දෙකට දාන සෙල්ලම් ටික දාගෙන මේකෙන් යන්න ඕන ඉතින් මේ බලන්න මට සුන්දරත්වය අර පැත්ත දෙන්න ඕන අර අනිත් පැත්තට වලට මේ හැරලා තියෙනවා. ඔය කට්ටියට මෙහෙම බැලුවම පස්සේ ඔක්කොම පේන එක මලක්වත් අපේ පැත්තට නෑ කොහොම අනිත් පැත්තට. අනිත් පැත්තට මෙහෙම බැලුවම තමයි මල් ටික ලස්සනට පේන්නේ. කට්ටිය අර මල් හදනවා මම හිතන්නේ මල් 4ක් වගේ පිට කරන්න දෙනවා. කොතනින්ද එළියට යන්නේ කියලා. සම්ප්‍රදාය ලවසස්සේ පෙම්කෙන්න කපල දෙකක්. පේනවද guys? නෝ උඩට ලොකු වතන තියෙනව නෑ මෙහි. view එක. අතන ලස්සන ආරෙක් පස්සෙන් ගන්න. ඒ කියන්නේ අර මේ මැද ගොඩක් නැති නේද? ඒවද ලස්සන? වැස්ස ඕ ඒකනේ. වැස්ස නැතත් අපි චුට්ටක් මේ ඉඳලා එමු එහෙනන්නේ. ඒක මේ අන්නත් වන්නේ. කොහොමද මේ ෆොටෝ ගන්න? අතරින් අපි පුළුවන් වෙයි. තව චුට්ටයි තියෙන්නේ. යන් ඉස්සරහ. යන්නත් බෑ. පුළුවන් පුළුවන්. අර අතන මොකක්ද කරන්නේ?
ලස්සන ෆොටෝස් ටිකක් ගන්න වීඩියෝස් ටිකක් ගන්න තමයි ෆුල් try එක දෙන්නේ. මේ බලන්න මේක පිපීගෙන එන ලස්සනමයි. ඒක මේ උඩ හතරම තියෙන්නේ. තාම අර හරියට පිපිලා නැහැ වගේ නේ. ලොකෝ ඒක ලස්සනයි නේ. අනේ අපි සම්කු. අපි සම්කු ඔන්න. අනේ වටුන මේක ටොප්පි. සම්කු මොකක් නැතත් සම්කු ටොප්පිය දාන්න. Sangkuttu. Halo. Ni beti peti ya. Sunflower බලන්න ඇවිල්ලා වගේ නේ. ඔව් අද ආවා ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් අද නිවාඩු දවසනේ ඉතින්. නිවාඩු දවසනේ අද මේ ඉරිදනේ. මේ මාර ලස්සන මේ මල නේද? පාට්ටනේ සුපිරි. මේ සුවඳ මහලුක සුවඳක් නැහැ නේ.
හැබැයි සුවඳක් නැහැ මේක මේ අර ඕස්ට්‍රේලියාවේ මේ තිය ඕන රටක අර මේක අර ඔයිල් භාවිත ඔයිල් එක ගන්න ඒ වලටත් ගන්නවා අනික මේක විශේෂත්වය තමයි මම හිතන්නේ අර මේ හිරුවට මුහුණලා තමයි මේක මල මේ හිරුවට ෆෝකස් වෙලා තියෙන්නේ නේ ඒ පැත්තට තමයි මේ හැම මලක්ම මේ පේන ගයිස් හැම මලක්ම ඇදිලා මේ හැරලා තින්නේ හිරුට මුහුණලා ඒ කියන්නේ හිරු තියෙන්නේ මෙන්න මේ පැත්තේ අද හිරු නෑ වුණාට බලන්න මේ උස නේද මේ වෙන මල් වලට සාපේක්ෂව මෙයා තනි මලක් ලෙස උසට වැඩි තනි මලක් යන්නේ මේ හුඟක් ඒක මල් දෙක තුන තියෙනේ වත් තියෙනවා පොඩි පොඩි තියෙන මල් දෙනවා ඔය කියන්නේ අර සමූහයේ අර වැඩිම පොඩ්ඩක් තනි මලක් තමයි උඩට යන්නේ නේද අද අපේ අවාසනාවට මේ පේනවද ගයිස් මේ වහිනවා කරන දෙයක් නෑ මේ මොකද්ද මේ කතුර හතර මේ නංගි ගන්න මේ එකක් බැරන් දෙකක් කරලා අය ලස්සන මේ මල් අතර මේ අපිට එක මලක් මේතනින් ගෙනියන්න දෙනවා. ඒ කියන්නේ $6යි මලක්. ඒක හන්ද මම දැන් මලක් කපනවා. මේ ගානේ කපු මිල්. බෑ බෑ ඇන්ඩනු ඉතින් කපන්න ගියන් පස්සේ අපි සුමේද මලක් කඩා ගත්තා සුපිරි මලක්. ඇත්තටම මේ වටනවා මේ අපි මතක සටහන් විදියට තියාගත්තා. මතක සටහන් නෙමෙයි මේ සමන සූර්යකාන්ත මලක් කියන්නේ සමෘද්ධිභාවයේ සංකේතයක්. ඒකින්ද මේ හුඟක් අය මේ මල් සාමාන්‍යයෙන් කඩාගෙන යනවා ඉතින්. අපි ගෙදර තියාගෙන බලමු අපේ සමෘද්ධිභාවය මොකද්ද වෙන්නේ කියලා. අයියරත් ඕන මලක් කඩා ගන්න පුළුවන්. කඩාගමු. කඩා ගන්න නේ. වැඩි වෙන එක මලක් ටික් කරගන්න. අපි බලමු කවුද මාත් එක්ක ගෙදර යන්න ඉන්න වාසනාවන්තයා කියලා. ආයේ මල හොඳයි. හොඳයි. ඉතින් මේව කපන්න මේවට ආවෙන ඉතින් කතුරු තියෙන ඉතින් මේව දින කපන්න බෑ ඉතින් මේ පණ යනවා ඉතින් කපන්න ගියොත්. එන හයියයි ඒක. අපි try එකක් දෙනවා ඉතින්. right. අපි නම් අපේ ගෙදර අපේ සමාජිකේ ඉතින් මේ ලස්සනම ලස්සන සන්ෆ්ලවර් ෆාම් එකේ මේ විදිහට තමයි අද අපේ දවස ගියුනේ. ඉතින් අපි කලින් කිව්වා මේ ෆාම් එකෙන් මල් 4යි පික් කරන්න පුළුවන් කියලා. ඒත් එහෙම නෑ මේ ෆාම් එකෙන් ඇති තරමක් මල් පික් කරන්න පුළුවන්. එක මලකට $6 ගානේ ගෙවන්න ඕනේ. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අද දවස පොඩ්ඩක් වැස්සත් වැස්ස කියලා බැලුවේ නෑ. අපි ඉතින් අද දවස එන්ජොයි කරා. මේ වගේ අලුත් ලස්සන තවත් වීඩියෝ එකකින් ආය හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. පිටුත්ත කුත්තන්
තියෙනවා.